සුබ දවසක් සියලු දෙනාටම බුක්ෆාම YouTube නාලිකාව හරහා මම අද ඔයාලට ග්‍රෝ බෑග් එකක් කොහොමද Tamanම හදාගන්නේ කියා දෙන්න සූදානම් වන්නේ. විශේෂයෙන්ම මේ ග්‍රෝ බෑග් එකක් Taman සකසා ගැනීමේ වාසි අපට රැසක් තිබෙනවා. ඒ අතරින් ප්‍රධාන වශයෙන් Tamanගේ වගා කටයුත්ත කර ගැනීම සඳහා ග්‍රෝ බෑග් එකක් අවශ්‍ය වෙනවා. ඒ නිසා අඩු පිරිවැයකින් ඔබට ග්‍රෝ බෑග් සකසා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔබ මේ ග්‍රෝ බෑග් සකසා පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න, පොඩි බිස්නස් එකකට ඔබ හිත යොදනවා නම් ඔබට පුළුවන් පොලි බෑග් ඔබේ නිවස තුල සකසා කඩවල් වලට දාන්න පුළුවන්, අලෙවි කරන්න පුළුවන්. ඒ වගේම ඔබේ ගොවි මහත්තුරු, හිතවත් ගොවි මහත්තුරුන්ට මේ ග්‍රෝ බෑග් ඔබට අලෙවි කර ගැනීමේ හැකියාව තියෙනවා. අඩු වියදමකින් ඔබට ග්‍රෝ බෑග් එකක්, ඒ කියන්නේ වගා මල්ලක් සකසා ගැනීමේ ආකාරය තමයි මම අද මේ කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි වැඩි කතා බහ අවශ්‍ය නැහැ. අපි මේ පොලි බෑග් එක සකසා ගැනීමේ සෑදීමේ වීඩියෝවට යමු. ඔබට පොලිතින් කඩවල් වලින් පොලිතින් ලබා ගැනීමට පුළුවන්. රුපියල් කිලෝවම් රුපියල් 400ක් පොලිතින් වර්ගයේ ඒ කියන්නේ ප්‍රමිතියේ අනුව මිල වෙනස් වෙනවා. 400 700 800 ඔය මිලවල් සඳහා පොලිතින් ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. පොලිතින් කිලෝවකින් ඔබට ලොකු බෑග් ප්‍රමාණයක් සකසා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා ඔබ ළඟ තිබෙන ඔබේ හිතවත් අලෙවිසලකින් පොලිතින් කිලෝ ප්‍රමාණයක් කිලෝවක් මිලදී ගන්න. පළමුව කිලෝවක් මිලදීගෙන ඔබ කවර සකසා ගන්න. පළමුව අපි දැන් කවරය සකසා ගැනීම සඳහා මේ වාගේ ඔබට පේනවනේ මේ වාගේ පොලිතින් ගෙන මෙහි අපේ අඟල් 16 පොලිතින් තමයි මේ තිබෙන්නේ. මේක විශේෂයෙන්ම නමලා තියෙයි. ඒ නිසා අපට කවර සකසා ගැනීම පහසු වෙනවා. ඒ නිසා ඔබ මේ කවරේ උස අඟල් 18 ඔබ ගන්න. මෙන්න අඩියයි ඊට පස්සේ අපි අඟල් 6ක් ගත්තා. එතකොට අඟල් 18යි. අඩි එකමාරට තමයි මම දැන් මේ කපන්නේ. අඩි එකමාරට මෙහෙම පොලිතින් කවරය පොලිතින් එක අපි කපා ගන්නවා. රයිට්, කපාගෙන දැන් මේ තියෙන්නේ කපා ගන්නාලාද පොලිතින් එක. ඊට පස්සෙව ඔබට පේනවා ඇතිනේ මේ ආකාරයට ඔබට පොලිතින් කවරය අඟල් 4.5ක් ඇතුළට සිටින්සේ නමන්න ඕන. මෙන්න මේ ආකාරයට ඔබට පේනවාද? මෙන්න මෙහෙම පොලිතින් කවරය අඟල් 4.5ක් එක පැත්තකින්, එතකොට දෙපැත්තටම අඟල් 9ක් වෙනවා. 9ක් මේ ආකාරයට 9ක් ඇතුළට සිටින්සේ කොහොම නමා ගන්න. මේ පැත්ත නමා ගත්තා. ඊට පස්සේ අපි අනිත් පැත්තත් මේ ආකාරයට නමා ගමු. ඔබට පේනවද? මේ ආකාරයට නමා ගත්තා. රයිට්. දැන් මේ ආකාරයට තමයි මේ පොලිතින් එක තිබෙන්නේ. දැන් අපට තිබෙන්නේ සීලරයක්. ඒ කියන්නේ සීල් කිරීමේ මැෂින් එකක් ඔබට තිබේ නම් ඔබ ඊට පස්සුව ඔබට පේනවද මේ ආකාරයෙන් සීල් මැෂින් එකක් යොදා ගන්න පුළුවන්. සීල් මැෂින් එකක් නැත්නම් ඔබට මම කියා දෙන්නම් ඊගාවට ඔබ කළ යුතු දේ. මේකේ අපි දැන් දෙපැත්තට නමාගෙන අවසන් මේ ආකාරයට අඟල් 4.5යි 4.5 ගානේ අඟල් 9ක් ඇතුළට දෙපැත්තෙන්ම මේ පැත්තෙනුත් අඟල් 9ක් ඇතුළට සිටිනසේ මෙන්න මේ ආකාරයට ඔබට පේනවනේ. මෙන්න මේ ජොයින්ට් එක මේ ජොයින්ට් එක මෙන්න මේ එකට කිට්ටු වෙනසේ නමන්න ඕන. රයිට්. ඒ නමලා අඟලක් පමණ ඉතුරු වෙනසේ අඟලක් අපි ඉදිරියට තියෙන්න තමයි මේක සීල් කරන්නේ. තේරුණාද? මෙන්න මේ ආකාරයට. දැන් ඔන්න අඟලක් අපි තිබ්බා. තියලා මෙන්න මේ ආකාරයට සීල් කරා. ඔන්න දැන් අපේ කවරය අපි සකසා අවසන්. පේනවද? මේ ඔබට පේනවද? මේ හොඳින් සීල් වෙලා තියෙන්නේ. ඔබට මේ වගේ සීලරයක් නැතිනම් ඔබ රෙදි මහන මැෂින් එකක් ඔබට තිබේ. ඔබ මේ සීලරයෙන් කරන කාර්ය රෙදි මහන
මැෂින් එකකින් කරන්න. මේ ආකාරයට ඔබ මැෂින් එකෙන් මේ ටික මහගන්න. මහගෙන හැබැයි එසේ මහගත්තොත් ඔබේ වගාවට මේක යොදා ගන්න පුළුවන්. නමුත් ඔබ ව්‍යාපාරයක් හැටියට ස්වයං රැකියාවක් හැටියට ඔබ අලෙවි කටයුත්තක් කරනවා නම් ඒ කාර්යය අනිවාර්යෙන් මේ වගේ සීල රේඛා ආකාරයෙන් තමයි කරන්න ඕනේ. තේරුණාද? ඊට පස්සෙ අපට තිබෙන්නේ මේ කවරේ වතුර යෑම සඳහා තවු සැකසීම. ඔබ විශේෂයෙන්ම තවුවක් සැකසීමේදී අඟල් කවරය අඟල් 18ක් උසයි. ඒ නිසා ඔබ අඟල් 6ක් යොදාගෙන මේ වාගේ පංචරයක් උපයෝගී කරගෙන මේ ආකාරයට ඔබ පංචරයෙන් අඟල් 6ක් හරියටම ඕනේ නැහැ. දල වශයෙන් අඟල් 6ක් ගන්න. මම හරියටම ගන්නවා. මොකද මේ ඔයාලට කියා දෙන නිසා මේක මම හරියටම ගන්නවා. අඟල් 6ක් යොදාගෙන මේ ආකාරයට අපට පංචරකින් මේ ආකාරයට තවු සකසා ගැනීමේ හැකියාව තියෙනවද? මේ පැත්තෙත් ඔබ ඒ ආකාරයට පංචරයක් උපයෝගී කරගෙන මේ ආකාරයට වතුර යෑම සඳහා අවශ්‍ය තවු සකසාගත යුතුයි. දැන් ඔබට පේනවද? මේ තිබෙන්නේ මගේ පොලි බෑග් එක. පේනවද? ඉතා සාර්ථකව පොලි බෑග් එක මම සකසලා තිබෙනවා. මෙන්න මේ ආකාරයට ඔබට ඔබේ වගා කටයුතු කිරීම සඳහා හෝ ඔබට ව්‍යාපාරයක් හැටියට ස්වයං රැකියාවක් හැටියට ග්‍රෝ බෑග් එකක් සකසා ගැනීමේ හැකියාව තියෙයි. මම මේ අද හැදුවේ අඟල් 16ක් පළල ග්‍රෝ බෑග් එකක්. මේ බලන්න. පේනවා. මේ ආකාරයට ඔබට පොලි බෑග් සකසා ගැනීමේ හැකියාව තිබෙනවා. අඩු වියදමකින් ඔබට මේ පොලි බෑග් සකසා ගැනීමේ හැකියාවක් තිබෙනවා. බලන්න ඉතා සාර්ථකයි. හොඳට පොලි බෑග් එක සකසලා තියෙන්නේ. පේනවනේ මේ ආකාරයට. රයිට්. පේනවද? මේ තිබෙන්නේ මං සකසපු වගා මල්ල. මං හිතනවා ඔබට මේක පහසුවෙන් තේරෙන්නේ නැති. ඔබට යමක් නොතේරෙනවා නම් ඔබට පැහැදිලිවම පුළුවන් Good Farmer YouTube නාලිකාව හරහා මාව සම්බන්ධ කරගෙන ඒ ඔබට පැන නැගී ඇති සියලු ගැටලු ඒ හරහා Good Farmer YouTube නාලිකාව හරහා විසඳා ගන්න. ඉතින් මං අදට මේ වීඩියෝ නතර කරනවා. ඔබ සියලු දෙනාට සුබ දවසක්.